මේ වගේ ලොකු සයිස් කූඩැල්ල දැකලා තියෙනවද? මේ ඉන්නේ මුහුදු කූඩැල්ල. එහෙමත් නැත්නම් සී කියුකම්බර්. ඔව් මේ වීඩියෝ එකේ කියනවා මේ ඉන්නේ මුහුදු කූඩැල්ල කියලා. ඒ වගේම එයාට ඉංග්‍රීසියෙන් නමකුත් කියනවා සී කියුකම්බර් කියලා. ඉතින් සී කියුකම්බර් කියන්නේ ඇත්තටම එයාගේ නම. එයාගේ ඒතකොට ඇත්ත සිංහල නම වෙන්නේ මුහුදු කැකිරි. මේ ඉංග්‍රීසි නමේ තේරුම තමයි. ඒතකොට කූඩැල්ල කියන්නේ ඇත්තටම වෙනත් සත්වංශයක සතෙක්. ඉතින් කූඩැල්ල කියන්නේ ඇත්තටම ඇනිඩා කියන සත්වංශයයි ජීවිතේ. ඒ වගේම සී කියුකම්බර් කියන්නේ එකාන්ඩෝමීටා කියන සත්වංශයයි සතෙක්. ඉතින් ජීවිතය කරන ළමයිට තුන්වෙනි පාඩමේ අපි උගන්වනවා මේ සත්වංශ දෙකේ වැදගත් ලක්ෂණ ටිකක් එන්න මම ටක් ගාලා සංසන්දනය කරන්න. ඉතින් මේක ඇනිඩා වංශයේ සත්තු ශීර්ෂණයක් පෙන්වනකොට එකාන්ඩෝමීටා වංශයයි ශීර්ෂණයක් පෙන්වන්නේ නැහැ. ශීර්ෂණයක් කියන්නේ මොකක්ද? හිසක් පෙන්වනවා කියන එක. මේක දෙන්නටම තියෙන සමාන ලක්ෂණයක් දෙන්නේ මේ දෙන්නටම තියෙන සංවෘත සංසන්න පද්ධතියක්. ඒ වගේම හැබැයි තියෙන එතනක් තියෙන වෙනසක් මේකේ හෘදයක් තියෙන්නේ ගුඩැල්ලට විතරයි. මේ සී කියුකම්බර් කියන එකට හෘදයක් නැහැ කියන්නේ හදවතක් නැහැ. මතක තියාගන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ ගත්තොත් දේහ ඛණ්ඩනේ කෑලි කෑලි වලට පොඩි ඉරි ඉරි ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ කූඩැල්ල එක්ක අල්ලලා බලන්න බැරි නම් ගැඩවිලක් හරි අල්ලලා බලන්න. මොකද ඇනිඩා වංශයේ තමයි ඒගොල්ලෝ මුංචි මුංචි ඉරි ඉරි ගිහිල්ලා තියෙනවා. කියන්නේ දේහේ කෑලි කෑලි වලට ඛණ්ඩනේ වෙලා තියෙනවා. හැබැයි නමුත් එකාන්ඩෝමීටා වංශයගේ දේහේ ඛණ්ඩන වෙලා නැහැ කියලා මතක තියාගන්න. මෙන්න මේ වැදගත් ලක්ෂණ තුන විභාග ඉවරනකම් මතක තියාගන්න. ඕවා MCQ වල නිතර අහලා පොයින්ට්ස්. ඒ වගේ වීඩියෝස් නිතරම බලන්න ඕන. අපේ TikTok channel එකයි YouTube channel එකයි follow කරලා තියාගන්න. ඒ වගේම අපි පන්තිත් එක්ක එකතු වෙන්න ඕන. මේ පෙන්වන WhatsApp නම්බරේට message එකක් දාන්න.